නෑවා කෑවා අපි ගෙදරින් කෑම අරගෙන ආපු නිසා මෙතනම දිග ඇරගෙන කාලා කට්ටිය යන්න. හායි යාළුවනේ ඔන්න අද අපි යන්නේ අපේ ගමේ තියෙන ලස්සන වැවක් බලන්න. මේ වැව තියෙන්නේ කහට විලයි හාල් දනුවනයි ගම මැද්දේ තමයි තියෙන්නේ. උඟ කාලෙකින් තමයි මේ වැවට යන්නේ. බලමු දැන් වැස්සනේ මේ ටිකේ වතුර පිරිලද්ද කොහොමද කියලා බලලා නාන්න තමයි ප්ලෑන් එක. බලමුකෝ නාන්න පුළුවන් වේද කියලා. මෙන්න මේ ලස්සන පාරෙන් තමයි අන්න අර ඈත පේන වැවට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු ඉතින්. මේ වැවේ නම තමයි නෙළුම් විල වැව. ඉතින් මේ වැවට එන්න පාරවල් කිහිපයක්ම තියෙනවා. කහටවිල හන්දියේ ඉඳන් මීටර් 500ක දුරක් වගේ තමයි තියෙන්නේ. බුජ්ජම්පල හරහා එනවනම් කිලෝමීටර් 4ක වගේ දුරක් තියෙනවා. මේ ලස්සන ලොකේෂන් එක අපේ ගමේ හැංගිලා තමයි තියෙන්නේ. කුඹුරුවක් කර 5000කට වඩා ප්‍රමාණයක් මේ වැවෙන් පෝෂණය වෙනවා. අද ලස්සන ක්ලයිමේට් එකක් මෙතන තියෙන්නේ. අද නාන්නම හිතෙනවා. අද අපි තනියම නෙමෙයි ආවේ අපේ මල්ලිලත් ඇවිල්ලා ඉන්නේ. මල්ලිගේ යාළුවයි. මෙතන වතුර නම් පිරිසිදුයි. ඒත් වැව උතුරන කාලවලදී තමයි අපි ගොඩක් මෙතනට නාන්න එන්නේ. ඔන්න දැන් නාන්න තමයි යන්නේ. අපේ රණා නම් නානවා හිමීට බැහැලා. රණාගේ ටියුබ් එක නිසා මාත් ඉතින් ඕම් වැඩ වගේ පීන නානවා. මෙතනට ඔයගොල්ලෝ එනවා නම් පරිස්සමින් නාන්න ඕනේ. මේ වැව ගොඩක් ගැඹුරුයි. ඈතට එහෙම යන්න එපා. දන්නේම නැතුව සීතල වතුරත් එක්ක අපි පැය ගාණක්ම නාලා. කට්ටියටම දැන් නාලම මහන්සි. බඩගිනිත් වැඩි වෙලයි තිබුණේ. අපි මුලින් ප්ලෑන් කරේ මෙතන ඇවිල්ලා උයන්න. පස්සේ ප්ලෑන් එක පොඩ්ඩක් අවුල් ගියා. ගෙදර උයලා කෙසෙල් කොලේ ඔතාගෙන බත් ගෙනාවා. අපි කට්ටිය කාලා සින්දුවක් කියන තමතක කරේ නෑ. මෙලෙස තනි වෙලා ඔබ කවුරුද කියා අවසන් පැකිලෙන්න එපා. කඳුළු පිසදමා ඔය මුහුණ පෙන්නලා හින හසරමවා. ඔබ හඬන වෙලාවේ අපි ආයේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි.